තමයි හිතන්නේ මේ විදේශ රැකියාව වලට යන අය ඒජන්සි වලට සල්ලි ගෙවනවා මේ විදේශ රැකියාව බලාපොරොත්තු වෙන. එතකොට දැන් ඒජන්සි මේ සල්ලි තියාගෙන ඉවරලා කාලයක් ගියාට පස්සේ මේ රැකියාව නැහැ කියලා වෙట్లా අහපොව් මේ අර මුදල් ටික කොටසක් එහෙම නැත්නම් මුදල් සම්පූර්ණයෙන්ම ගෙවනවා. එතකොට මේ දැන් අපි පහජන්තර කොහොමද උපදෙස් දෙන්න ඕනි මේ ඒජන්සි එකට මුදල් ගෙවනකොට මොන වගේ දේවල් කෙරේ අවධානය යොමු කරන්න ඕනද කියලා. හරි දැන් ඒ ප්‍රශ්නය නිතරම මතුවෙන ගැටලුවක් අපිට. ගොඩක් වෙලාවට මහජනතාවට අවබෝධිකුත් නැහැ වීසා එකක් ගන්නකම් ගිවිසුමක් අත්සන් කරනකම් ලොකු කාර්යභාරයක් තියෙනවා. ඒකෙදී රටින් රටට වෙනස් වෙනවා. ඒක රටින් රටකට වෙනස් වෙන ක්‍රියාවලියක් තියෙන්නේ. සමහර රටවල් වල මේ ක්‍රියාවලිය මාස 4ක් වගේ වෙනවා. සමහර රටවල් වල මේ ක්‍රියාවලිය අවුරුද්දක් වගේ කාලයක් යනවා. එතකොට රදාල රැකියා ඒජන්සිය සමාගමට රැකියා ඒජන්සියට වගකීමක් තියෙනවා මේක තමන් ළඟට එන රැකියා අපේක්ෂිත තරුණයාට හෝ තරුණියට පැහැදිලි කරන්න. මුලදීම පැහැදිලි කරන්න වෙනවා. එයාටත් අවබෝධයක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් රුමේනියන් රජය ගත්තොත් වීසා එකක් නිකුත් වෙලා ප්‍රොසෙස් එක කම්ප්ලීට් වෙන මාස 10ක් 12ක් යනවා සමහර වෙලාවට. ගල්ෆ් කන්ට්‍රි වගේ රටකට යද්දි මාස 3-4කින් මේ වැඩේ කරගන්න පුළුවන්. සමහර ජොබ් ඔෆර්ස් එනවා ඊශ්‍රායලයෙන් මාස 4ක් වගේ යනකොට ඔක්කොම ලෑස්ති වෙලා ඉවරයි යන්නත් පුළුවන්. ඊශ්‍රායලයේම සමහර සෙක්ටර්ස් තියෙනවා මාස 8-10 යනවා. ඉතින් වඩා වැදගත්ම ප්‍රශ්නේ තමයි මේකෙදි මේ සම්බන්ධයෙන් සියලුම තොරතුරු දන්නේ රැකියා ඒජන්සිය. රැකියාව ලැබෙන පැත්ත සමග ගනුදෙනු කරන්නේ සහ අදාළ තොරතුරු හුවමාරු ගන්න එයාලාගේ වගකීම තමයි මේ රටේ රැකියාවට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ජනතාවට තමන්ගේ ආදායම ජීවත් වෙන ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් රට යන තෝරාගත්ත කෙනාට ඒ සම්බන්ධයෙන් නිසි තොරතුරු නිසි විදියට පුළුවන් තරම් උපරිමයෙන් පැහැදිලි කරන එක. එහෙම කරනවා නම් මම හිතන්නේ මිනිසුන් යන රැකියා අපේක්ෂිතයන් යම්කිසි අවබෝධයකට එයි. මේකෙදි මට මාස 10ක් යනවා මාස 8ක් යනවා. ඒකෙදී රැකියාවෙන් ඉවත් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රැකියාවෙන් උරුත් වුණොත් මේක කරගන්න බෑ. Taman දැනට කරන රැකියාව ආදායම් මාර්ගය කඩා වට්ට ගන්නේ නැතුව ඒ කරන ගමන් රැකියාව අපේක්ෂිතව පොරොත්තු ලේඛනේ ඉන්න ගමන් ඒ අදාළ ඉන්ටර්විව් වලට සහභාගී වීම, අදාළ මෙඩිකල් කිරීම කරමින් මේ දෙක බැලන්ස් කරගෙන අතනමද කාලයක යම් නිශ්චිත මොහොතකදී පාස්පෝර්ට් එකට වීසා වැඩිච්ච වෙලාවට පමණක් රැකියාවෙන් ඉවත් වෙන්න හෝ ගෙදර නතර වෙන්න හෝ කියන තැනකට එන්න පුළුවන්. මේකදී සමහර මගේ නිරීක්ෂණය අනුව සමහර ඒජන්සි ආයතන ඔහුව ඇඳ බැඳ තබා ගන්න, ඔහුගේ මුදල් ගන්න සහ ඔහුවට මේකට ආකර්ෂණය පෙන්වන්න සත්‍ය තොරතුරු ප්‍රකාශ කරනවට වඩා ලොකු ඒකේ සම්බන්ධයෙන් ලොකු වර්ණනාවන් කරමින් මේක ධර්ම පිළිබඳව ජනතාවට බලාපොරොත්තු දෙමින් ඔවුන් මේක තුල ගොනු කරගන්න උත්සාහ කරනවා. ඒකේ අවසානයේදී වෙන්නේ මිනිස්සු කලකිරිලා රටවටේ ප්‍රශ්නත් මතුවෙලා මාධ්‍යයටත් කියලා ඒජන්සි ආයතන සම්බන්ධයෙන් සැකසංක ඇති කරලා බීරෝ එකට නියාමන ආයතනයේ විදියට ඉන්ක්වයරිස් වලට ෆේස් කරන්න වෙලා ඔවුන් ගෙන්නලා සාකච්ඡා තියලා තමයි කීර්ති නාමය නැති කරගන්න මට්ටමේ ක්‍රියාවලියකට තල්ලු වෙනවා. මේකදී මම අර කියන වගේ එකක් රැකියා අපේක්ෂිත මිනිස්සුන්ට තියෙන්න ඕනේ යම්කිසි අවබෝධයක්. මේක මාස 4 සිට අවුරුද්දක් දක්වා අවුරුද්දකමාරක් දක්වා වෙනස් වෙන්න පුළුවන් කාලවකවානුවක් තියෙන ක්‍රියාවලියක් කියලා. අංක 2 ඒජන්සි ආයතනයට වගකීමක් තියෙන්න ඕනේ. මේකෙදී යන කාලය සම්බන්ධයෙන් නිවෘත්ති තොරතුරු දෙන්න තියෙන. මේ දෙගොල්ලෝ අතර ගණදෙනුවකින් අවබෝධයකින් මිස මේකට වෙන විසඳුමක් ඇත්තේ කියලා මම හිතන්නේ නැහැ. දැන් බොහෝ විට බලාපොරොත්තු වෙන්නේ මේගොල්ලෝ ඉක්මනින් යනවා. අද මෙඩිකල් කරන තමයි හෙට යන තත්ත්වයට මිනිස්සු බලාපොරොත්තු වෙනවා. එහෙම යamak කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද? ඒ කියන්නේ විදේශ රටකට යනකොට අද ඒ කාලයක් යනවනේ ඒකේ විසඳන්න සමහරුන්ට බෑ. අනිත් එක තමයි වීසා එක ආවට පස්සේ කියනවා මේ කාලෙට ආවේ නැහැ අපි යන්න බෑ. ඒ වගේ වෙලාවක දැන් අපි ආයතනයක වියදම නැවත මේ අපිට අය කරගන්න වෙනවා. ඒ කියන්නේ ඒ යන පුද්ගලයා වෙනුවෙන් වියදමක් කරලා තියෙනවා. ඒ වියදම ඔවුන් කපා ගන්නවට කැමති නැහැ. ඒකත් නැවතිල්ල. ඒ තත්ත්වෙට මොකද ඔබතුමා කියන්නේ? ඔව් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ විදේශගත රැකියාවකට යද්දී නියම කාර්යයක් කරන ඒජන්සි ආයතනයට හෝ බීරෝවකට අපිට
ඒකදී මැදිහත් වීමේ කාර්යයක් පමණයි කරන්න පුළුවන් වෙන්නේ. රැකියාව සහතික කිරීම අපිට කිසිවිටකවත් කරන්න බෑ. රැකියාව සහතික වෙන්න නම් ඒ අදාළ රටෙන් වීසා එක ඇවිල්ලා වීසා එක එන්ඩෝස් වෙලා ඒ රටට ගිහිල්ලා ඒ රටේ වැඩ පටන් ගන්නකම්ම රැකියාව සහතික කරන්න බැරි ගැටලුවක් තියෙනවා. නමුත් ලංකාවේ මිනිසුන්ට තියෙන අවබෝධය තමයි ගිවිසුමක රැකියා ඒජන්සියකට සල්ලි දුන්නට පස්සේ යාළ 100%ක් හිතන මේ රැකියාව හම්බ වෙනවා. තියෙන තනතුරු වලින් රැකියාව වලින් ඉවත් වෙනවා. මේක විශාල විදියට මේ සමාජයේ තියෙන වැරදි ආකල්පයක්. ඕනම මොහොතක රැකියා ගිවිසුමක් පවා වළංගු වෙන්න පුළුවන්. රටට හිතමුකෝ හෙට ෆ්ලයිට් එක තියෙනවා වුණාට අද හවස වෙද්දී ඒ රටින් අපිට පණිවිඩයක් එන්න පුළුවන් මේ කම්පැනි වහලා. කම්පැනියට අනපේක්ෂිත අනතුරුදායක දෙයක් ජල ගැල්මක් වර්ෂා වීමක් වහරි අනපේක්ෂිත කාලගුණ තත්ත්වයක් හෝ පුද්ගලික හේතුවක් උඩ මේ රැකියාව නොලැබී යන්න පුළුවන්. ඒකදී කිසි කෙනෙකුට මේකට 100%ක් බැඳීමක් කරන්න බෑ. රැකියාව ලබා දීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සහ පහසුකම් සැපයීම සමයි කරන්න පුළුවන් වෙන්නේ. ඒකෙදී ඒ සම්බන්ධයෙන් බුද්ධිමත් කණ්ඩායම මේ රැකියාව බලාපොරොත්තු වෙනවා නම් හොඳයි. Tamanට ආර්ථික ප්‍රශ්නයක් තිබු පමණින් තමන්ට ලබන මාසෙට ගෙවන්න වෙන ණය වාරයක් ගෙවන්න රට යන්න ඕන කියලා හිතනවා නම් මේක එන ආරවුලක් දක්වා වර්ධනය වෙනවා. ඒකෙදි එසේ පොරොන්දුවක් වෙන්න බෑ. ඉතින්දි වෙන්නේ සමහර වෙලාවට ඔබ මතකවල ප්‍රශ්නේදී සමහර කණ්ඩායම් ටික දුරක් මේකේ අල්ලන් ඉඳලා ගිහිල්ලා යම් කාලෙකදී ඔවුන්ට මේකේ තවදුරටත් බලන් ඉන්න බැරි මොහොතක් එනවා කියන එක තේරුණාම ඔවුන් කියනවා අපිට සල්ලි ආපහු දෙන්න රට යන්න බෑ කියලා. හැබැයි රැකියාව දෙනවා කියලා පොරොන්දු වෙච්ච පාර්ශව සහ ඒජන්සි ආයතනය මේ රැකියාව ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් අවශ්‍ය ගිවිසුම් අත්සන් කරමින් වීසා ප්‍රොසෙස් කරන්න තානාපති කාර්යාලය මැදිහත් කර ගනිමින් ඇග්‍රීමන්ට් ගෙන්න ගනිමින් යම් කිසි ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරනවා. රජයේ ආයතනයක් වන බීරෝව සහ යම් කිසි රටක ගණන්දුනුවක් වගේ නෙවෙයි ප්‍රයිවට් ආයතනයක් ප්‍රයිවට් ඒජන්සියක් තවත් පාර්ශවයක ගණන්දුන කිරීමේදී උන්ට ඒකෙදී යම් කිසි ෆී එකක් යම් කිසි කමිෂන් එකක් පවා දෙන්න වෙනවා. මුලදී මේ කමිෂන් එක ගෙවුවට පස්සේ යම් කිසි රැකියාලාභී බලාපොරොත්තු වෙන කෙනෙක් අතරමඟදී කිව්වොත් මට රැකියාවට යන්න බෑ දැන් මට මේක වෙන මේකට ගිය කාලය වැඩි මට මේක ඇති කියලා. හැබැයි අර වේදම් කර මුදල අය කර ගැනීමට ක්‍රමයක් නැහැ. ඒකෙදි බීරෝ විදියට අපි සාධාරණ දැනකට ඇවිල්ලා මේකෙදී ඒජන්සි ආයතන පවත්වාගෙන යාමත් ඔවුන්ගේ රැකියාව වෙළඳපොළ තුළ ඔවුන් කරන ක්‍රියාවලිය හරහා මේ වෙළඳපොළ ආරක්ෂා වෙන නිසාත් ඔවුන්ගේ නියාමනය වගේම ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් අපගේ වගකීමක් නිසාත් අපි මේකෙදී යම්කිසි සාධාරණ මුදලක් වේදම් කිරීමේ අයිතිය ඔවුන්ට දීලා තියෙනවා. අපි යම් මුල්‍ය ප්‍රමාණයක් වීසා එකක් අරගන්න යන කාල සීමාව තුළදී යම් 100ට ප්‍රමාණයක මුදලක් අය කර ගැනීමට ඉඩ සලසා දීලා තියෙනවා. යම් වෙලාවකදී යම් කිසි ගිවිසුම්ගත කෙනෙක් වෙච්ච රැකියා බලාපොරොත්තු වෙන අපේක්ෂිතයක අතරමඟදී එකෙන් ඉවත් වෙනවා නම් ඔහුට අර ගිය වීදමේ යම් ප්‍රමාණයක් දරන්න සිද්ධ වෙනවා. ඒකදී අපිට කිසිවිටකවත් කියන්නේ නැහැ බලාපොරොත්තු වෙන්නත් එපා. මේකදී ඔවුන්ට කිසිම මුදලක් වීදම් වෙන්නේ නැතුව මේකෙන් ඉවත් වෙන්න ඕනේ කියලා. මේක ක්‍රියාවලිය මේක වෘත්තියක්. ඒකට මහන්සි වෙන අයට ක්‍රියාත්මක වන අයට යම් මුදල් ප්‍රමාණයන් ගෙවමින් ඩොකියුමන්ට් වලට මුදල් ගෙවමින් මෙඩිකල් වලට මුදල් ගෙවමින් යන ක්‍රියාවලියේදී අතරමැද ඉවත් වීමකදී දෙපාර්ශ්වයටම මේකෙන් හානියක් වෙනවා. ඒකදී සීලම් දිනාම මූලික අවබෝධයකට එන්න ඕනේ. රැකියාවකට විතරට යන්න ගිවිසුමගත වීමට බලාපොරොත්තු වෙනවා නම් ඔබ සියලුම කාරණා පස්සෙක තබලා මේකට ගමන් කරන කාල සීමාව තුළ මේ සම්බන්ධයෙන් මහන්සි වී වැඩ කර ඒ වෙන්නේ බලාපොරොත්තු තියාගෙන ඉවසා සිටිය යුතු දෙයක් තමයි සිද්ධ කරගන්න වෙන්නේ. එහෙම නැත්නම් අතරමැදදී ඉවත් වීම හානිදායක තත්ත්වයක් වෙන්න පුළුවන්. තව ප්‍රශ්නයක්. දැන් පොවිද අසල අපි දැක්කා මේ වසරේ 3,44,000ක රැකියා යොමු කරනවා. ඒ වගේම ඇමරිකන් ඩොලර් බිලියන 7ක ආදායමක් මේ විදේශ විනිමය බලාපොරොත්තු වෙනවා කියලා. මේ ගමන ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? ඇත්තටම අපි ගිය අවුරුද්දෙත් එක්ක ගත්තාම ගිය අවුරුද්දේ 3,14,000ක වගේ කොටස රට යවපු ප්‍රවිගමනික සංඛ්‍යාව මේ අවුරුද්දේ 10%ක් වගේ ප්‍රමාණයකින් වැඩි කරමින් 3,44,000ක් වගේ ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් උදේශගත කිරීමේ ඉලක්කයක් සාදලා තියෙනවා. ඒකදී ගිය අවුරුද්දේ අපට ආදායම වශයෙන් ලැබිච්ච ඇමරිකන් ඩොලර් බිලියන 6.5 වගේ ප්‍රමාණය තව බිලියන 0.5කින් වැඩි කරමින් බිලියන 7ක වගේ ඉලක්කයක් අපි ලබා දීලා තියෙනවා. මේකෙදී අපි මෙහෙම ඉලක්කයක්
දුන්නට අපිට මේකදී විශාල අභියෝග රසක් තියෙනවා. මේ ඔබ දන්න පහුගිය කාලේදී අපිට પાස්පෝර්ට් ප්‍රශ්නකුත් තිබුණා. ඒක දැන් වෙනකොට 100%ක් නිවැරදි වෙලා තියෙනවා. අලුත් වෙළඳපොළක් හඹා යනවා කියන ඉලක්ක සහිත අපි අලුත් වෙළඳපොළක් හඹා යනවා. අපි ඒකට විදේශගත රටවල් වල මේ මාකටිං කරමින් මේක දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි උත්සාහ කරනවා මේ අදාළ ඉලක්කයට ළඟා වෙන්න පුළුවන් වේවි කියලා. අතරමැද විශේෂ බාධාවක් නොවුනොත් අපිට ඒක ළඟා වෙන්න හැකි කියන බලාපොරොත්තු තමයි අපි අපි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ මේ වෙනකොට දකුණු කොරියානු රජයට සීසනල් වර්ක් වීසා ඍතුමය වීසා සම්බන්ධයෙන් E8 කැටගරි සම්බන්ධයෙන් සමාජයේ යම්කිසි තදබල සාකච්ඡාවක් තිබුණා. ඒකෙදී මේ නව ආණ්ඩුව පත් වුණාට පස්සේ පරණ ආණ්ඩුවේ කාලේ ක්‍රියාත්මක කරලා ඒක ක්‍රියාත්මක කරගන්න බැරි තාක්ෂණික ප්‍රශ්න තිබුණ හින්දා යන තවකල් නතර කරාට අලුතෙන් මේක ක්‍රියාත්මක කරලා යම් ප්‍රමාණයකට දුරක් මේක ගිහින් තියෙනවා. දැනට අපිට තියෙන තොරතුරු සහ දයාවත් කාලන කිරීම තමයි මේ වෙනකොට මේ රජයේ පැත්තෙන් අපි අවබෝධයක් විමසීමට අවශ්‍ය දල සැකස්මක් සහ දල පේපර් එකක් ලෑස්ති කරලා අපි කොරියානු එම්බසියට යවලා තියෙනවා. කොරියානු එම්බසිය හරහා කොරියාවේ ලංකාවේ එම්බසිය හරහා අදාළ ඒ රටේ ප්‍රාන්ත රාජ්‍යයන් වලට බෙදා හරිමින් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස විමසලා ඒකදී කොරියානු රජයේ තියෙන ප්‍රාන්ත රාජ්‍ය කිහිපයක්ම මේ වෙනකොට එකඟතාවය පළ කරලා තියෙනවා මේ වීසා එක සම්බන්ධයෙන් ඉදිරියේදී කිවිසුම් ගත වෙන ලෑස්ති කියලා. ඒකෙදී අප විසින් යවන ලද පත්‍රිකාවේදී තියෙන කරුණු සහ ඔවුන්ගේ පැත්තෙන් ඒ කරුණු නිසි ආකාරකින් අධ්‍යයනය කර ඒ රටේ අධිකරණ අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව අපට ඒක නැවත අපේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබිය යුතුයි. ඒ විදේශ අමාත්‍යාංශයට කිවිසුම පත්‍රිකාව ලැබුණාට පස්සේ අපි අපගේ මේ රටේ නීතිය සහ අවශ්‍ය විගණන සහ අවශ්‍ය නියාමන කටයුතු කිරීමෙන් අනුතුරුව රටේ නීතියට අනුකූලද නැද්ද කියලා කිරීමෙන් අනුතුරුව මේක කැබිනට් පේපරයක් කරහා ඉදිරියේදී අමාත්‍යතුමාගේ මැදිහත් වීමෙන් අවබෝධ කිවිසුමක් අත්සන් කරන දක්වා මේක අපි ගෙන ගොස් ඉන්පසු හැකි පළමු පැයම ඊට වීසා සඳහා ශ්‍රී ලංකිකයන් පිටත් කර හැරීම අපි සෝදානම් කරනවා. ඒකෙදී අපි යම් කිසි තෝරා ගැනීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාපුරා ඉන්න කණ්ඩායම් වලින් අපට විවිධ තොරතුරු සහ විවිධ අවස්ථාවන් වල අපි විසින් එකතු කරගත්ත දත්ත සහ උන්ගේ රැකියා අභිලාෂයන් පිළිබඳ අපට එකතු වෙච්ච තොරතුරු තියෙනවා. මේකදී විශාල ප්‍රමාණයක් රැකියාව අපේක්ෂිතව ඉන්නවා. කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා පුහුණු වෙන කණ්ඩායම් ඉන්නවා. අපේ බියුරෝ එකටත් යම් කාලවලදී විවිධ තොරතුරු එකතු කරගෙන රැකියාව අපේක්ෂිත පොරොත්තු ලේඛන තියෙනවා. මේ වාගෙන් අපි මේකට කණ්ඩායම් තෝරගන්නවා. ඒකදී වැදගත් දේ තමයි අද වෙනකන් මේ වෙන මොහොත වෙනකන් කිසි කෙනෙක් තාම දැනට විදේශගත කරන්න හැකියාවක් අපිට ලැබිලා නැහැ. ඒක ඉතින් මම කිව්වා අවබෝධයක් විසුම අමාත්‍යතුමාගේ පැත්තෙන් අත්සන් කරාට පස්සේ තමයි අපට නීත්‍යානුකූලව කෙනෙක් පිටට යවන්න පුළුවන් වෙන්නේ. මම වරින් වර අවස්ථා කීපයකදීම පැහැදිලි කරලා තියෙනවා. YouTube channel වලට කියලා තියෙනවා. TV රේඩියෝ සහ හැම මාධ්‍යෙම පැහැදිලි කරලා තියෙනවා. මේකෙදි කිසිම කෙනෙක් අතරමැදියන් විදිහට මුදල් දෙන්න එපා. විශේෂයෙන් ඊයේ අපි සහ අද උදේ සාකච්ඡාවක් තිබ්බා කොරියාවේ එම්බසිය හරහා ශ්‍රී ලංකා එම්බසිය සහ අදාළ ප්‍රාන්තවල ඩිරෙක්ටර්ස්ලා සමග සාකච්ඡාවක් උදෙත් තිබ්බා. ඒකදී ඔවුන් දිව කියා සිටිනවා මේකෙදී කොරියානු රජය ගණනදෙනු කරන්නේ ශ්‍රී ලංකාවේදී විදේශ කටයුතු අමාත්‍යාංශය සමග පමණයි කියන එකක් ඒ පැත්තෙන්. අනිත් පැත්තෙන් අපිට ඩිරෙක්ෂන් එකක් ලැබිලා තියෙනවා. අදාළ ප්‍රාන්තය සමග සාකච්ඡා කරලා පමණක් සහ ඔවුන් මැදිහත් කරගන්න පමණක් කියන එක. අතරමැදි කණ්ඩායම් වලට මේකෙදී මේ ක්‍රියාවලියේදී කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මුදල් එකතු කරන්න හෝ පුහුණු කරන්න හෝ රට යනවා කියලා කණ්ඩායම් වල પાස්පෝර්ට් එකතු කරන්න හෝ එසේ තවදුරටත් ක්‍රියාත්මක වෙනවා නම් ඒකෙදී අපි තාමත්ම තදබලව කියා සිටිනවා. එසේ කරන්න කෙනා නීති විරෝධී නීත්‍යානුකූල නැහැ. එවැනි අය දට්ටංගුවට ගැනීමේ හැකියාවක් අපට තියෙනවා. පහුගිය දවසක එසේ E8 සම්බන්ධයෙන් අකටයුතුකම් වලට සහභාගී වෙච්ච යම්කිසි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්ත අපි නීති ක්‍රියාත්මක කරනවා. මේකෙදී ඔබ මෙතෙක් බලා සිටියා වගේ ඊටු කාලෙත් මේ පිළිබඳව අවධානයෙන් ඉඳ බියුරෝ පැත්තෙන් දෙන පණිවිඩ පමණක් ක්‍රියාත්මක කර නීත්‍යානුකූල මාර්ගයෙන් අඩු මුදලකට රුපියල් ලක්ෂ 5ක් 6ක් 7ක් වගේ අතර පොඩි මුදලකට පමණක් වියදම් කර මේක මේ රටේ රැකියාව ලබා ගන්න උත්සාහ කරන්න. ඒකෙදී වඩා විනිවිදභාවයෙන් යුතු හොඳ තාක්ෂණික සහායක් දෙන කණ්ඩායමක් පුහුණු කර අපි මේක විහරහා විදේශගත කරමින් ලංකාවට විදේශ විනිමය ලබා දෙන්න අපි උපරිම උත්සාහය ගන්නවා. කියන්නේ මේක
පෞද්ගලික ඒජන්සි වලටත් දෙනවද නැත්නම් බියුරෝ එක හරහා ගෙනෙන ඒජන්සියක් කලාද කියලා? බීරෝ එක තමයි මේකදී නීති අනුකූල පාර්ශවය ලෙස මේකදී රජය පිළිගන්නේ. කොරියන් රජය දිගින් දිගටම කියා සිටියා මේකට බීරෝව තමයි මැදිහත් වී යුත්තේ කියලා. බීරෝවේ අපි විශ්වාස කරනවා ප්‍රධාන කාණ්ඩායම් දෙකක් තියෙනවා. එකක් තමයි අපේ තියෙනවා කියන්නේ නියාමන සහ සුබසාධන අංශයක් සහ අනිත් එක සහ පුහුණු සහ රැකියාව ලබා දීමේ අංශය. පුහුණු සහ රැකියාව ලබා දීමේ අංශය විදිහට අපි පාවිච්චි කරන්න හිතන් ඉන්නේ. ඉදිරියේදී ඒක වඩාත් විධිමත් අපි කරනවා. ශ්‍රී ලංකා විදේශ රැකියාව ඒජන්සි ආයතනය, ශ්‍රී ලංකා ෆොරෙන් එම්ප්ලොයිමන්ට් ඒජන්සි කියන ආයතනය. ඒකේ සභාපති ලාලිට්‍ය රච මහත්තයා පත් කරේ බියුරෝ එකේ සභාපති වෙච්ච මම. ඒ ආයතනය 100% මේ රජයේ නියාමන යටතේ තියෙන රජයේ ආයතනයක්. ඒක රික්‍රූට්මන්ට් ප්‍රොසෙස් එක කරන්නේ අලහරහා පුද්ගලික ඒජන්සි ආයතනවලට බඳවා ගැනීමට හෝ රැකියාව දීමට හෝ පාස්පෝර්ට් එකතු කිරීමට හෝ මුදල් අය කිරීමට හෝ පුහුණු කිරීමට හෝ කිසිම හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේක රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවක්, රජයන් දෙයක් අතර ගනුදෙනුවක්. ඒකෙදි බීරෝ තමයි මේකෙදී මූලික කාර්යභාරය ඉටු කරන්නේ මේ පැත්තෙන්.